ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ සෑම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනා කෙරෙහිම මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගෙන නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනම ඊ타ත්ම ඕනෑ කමින් ඊ타ත්ම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාවන් අවසානයේදී මේ පින්වතුන් ලැබූ මනුස්ස ජීවිතයේ හිස් නොවන ඒ වගේ මේ දුක්සහගත සසර කතර ගෙවා ගන්නට ඇවැසි ඊ타මත් වටිනා ධර්මඥානයක් මේ පින්වතුන්ට ළඟා කරගන්නට පුළුවන්. පින්වතුනි, විශේෂයෙන්ම අද ඉඳලා සෑම සෙනසුරාදා දිනකම විපස්සනා නමින් අපි නිවන් මඟ පැහැදිලි කරන ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරනවා. පින්වතුනි, බොහෝ වාරවල නොයෙක් පර්යායන් කියන්නේ ක්‍රමයන්ගෙන් සම්මා දිට්ඨිය ගැන නැත්තම් දර්ශන භූමියට පත්වීමට අවශ්‍ය න්‍යායන් ගැන අපි බොහෝ කොට කතා කරලා තියෙනවා. මාර්ගය ගැනත් කතා කරලා තියෙනවා. ඉතින් ඒ කුමන පර්යායකින් ක්‍රමයකින් අපි සම්මා දිට්ඨිය ගැන දැනගෙන තිබුණත් දැනගත්තත් ඒ හැම පර්යායක්ම තියෙන්නේ මාර්ග දර්ශනය මුල් කරගෙන නැත්නම් මාර්ගයට පැමිණෙන්නට. පින්වතුනි, මාර්ගය උපදවා ගන්නට බොහෝ න්‍යායන් තියෙන්නට පුළුවන්. නමුත් මාර්ග බොහෝ නැහැ. ඉතින් ඒ මාර්ගය අනුව ගමන් කිරීමෙන් තමයි අපිට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඵලයන්ටපත් වෙලා ඒ වගේම සෝපදේශ නිබ්බාන අනුපදේශ නිබ්බාන කියන මෙන්න මේ ක්ලේශ පරිනිර්වාණය සහ කන්ද පරිනිර්වාණය සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ විපස්සනා වැඩසටහන තුලින් මේ පින්වතුන්ට ඍජුවම නිවන් මඟ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට. ඒ තුලින් විදර්ශනා කරන හැටි නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුතු ආකාරය, ඒ වගේම ඒ ඥාන දර්ශනයට උපකාරී වන ආකාරයට චිත්ත සමතයන් ඇති කරගන්න ආකාරය, ඒ වගේම ඒ සඳහා උපකාරක ධර්ම නැත්නම් ඉන්ද්‍රිය සංවරය, භෝජනයේ මත්ඤ්‍යතා ආදී උපකාරක ධර්මයන් ගැනත් පැහැදිලි කරලා මේ මාර්ගය ගැන පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා. පින්වතුනි, විශේෂයෙන්ම අපි නිවන් මාර්ගය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාවිතබ්බන්ති භාවනා, වැඩි යුතු අර්ථයෙන් භාවනා කියලා කියනවා. මාර්ගය කියන්නේ වැඩි යුතු ධර්මයක්. එතකොට එතනදී අපි විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් විදර්ශනා කරන හැටි පැහැදිලි කරන්නට කියන කාරණාවක් මතක් කරලා තිබුණා. පින්වතුනි, මේ නිවන් මාර්ගය ගැන පැහැදිලි කරනකොට ඒ මාර්ගය විශේෂයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සම්මාදිට්ඨිය සහ මාර්ග සම්මාදිට්ඨියට මුල් වෙන ආදි බ්‍රහ්මචර්යක කියන කොටස. ඒ ආදි බ්‍රහ්මචර්යක කියන කොටසට අයිති වෙන පින්වතුනි විදර්ශනා ඥානය කියන කොටස. විදර්ශනා ඥානය සහ මාර්ග ඥානය කියලා මේ ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය ප්‍රධාන ආකාරයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අන්නේ කොටස් දෙක අනුව තමයි අපි මේ යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුත්තේ. විශේෂයෙන්ම මාර්ගය ගැන, මාර්ගයට උපකාර වෙන పూర్ව භාග ප්‍රතිපදාව ගැන පැහැදිලි කරන්නට ඉස්සර වෙලා අවශ්‍ය වටපිටාවක් කරුණු ටිකක් මම පොඩ්ඩක් මතක් කරනවා. පින්වතුනි, අපි
දන්නවා දැන් නොයෙක් ක්‍රම උපායන්ගෙන් අපි මාර්ගය ඇති කරගන්න නොයෙක් න්‍යායන් ගැන කතා කරලා තියෙනවා. තුන්වෙනි මෙන්න මෙහෙම ධර්මතාවයක් ලෝකේ පවතිනවා. බණ භාවනා කරන සාමාන්‍ය ලෝකයාට ලෝකය කියන කාරණාව හම්බ වෙනවා පින්වතුනි බාහිරෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන පැත්තේ තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දුව දරුවෝ තියෙන්නේ තමන්ට දුක සැප විඳින ලෝකයක් තියෙන්නේ කියන කාරණාවක් වැටහෙනවා පෙනෙනවා. ඊට පස්සේ ධර්මය හොයන්නට ගවේෂණය කරන්නට පැමිණි පින්වතුන් කොටසකට තව කාරණාවක් හසු වෙනවා. නැත්තම් තව පිරිසක් කියනවා ලෝකය කියන එක තියෙන්නේ මනසෙයි කියලා. අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා මතක් වෙන්නේ සිහි වෙන්නේ සියල්ලම මනසෙයි කියලා. පින්වතුනි ලෝකය බාහිරයි කියලා බාහිරයට විතරක් දැම්මොත් ඒකත් වැරදි. ලෝකය සිතේ පවතින්නේ මනසෙයි පවතින්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි. ලෝකය බාහිර සහ මනසෙයි කියන දෙකේමයි පවතින්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි. ලෝකය බාහිර හා මානසික කියන දෙකේම නැහැ කියලා කිව්වොත් ඒකත් වැරදි. පින්වතුනි එතන පවතින ධර්මතාවයේ අපි පොඩ්ඩක් නුවණින් බලමු. ඉතින් අපි කතා කරන අපි දකින අපි ජීවත් වෙන ලෝකය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර පැත්තේ නම් නැත්තම් මේ රූපය ඇසුරු කරගෙන රූපයේ පැත්තේ නම් තියෙන්නේ මරණාසන්න මොහොතේ රූපය අතහැරෙනකොට ඒකාන්තයෙන් එහෙනම් ලෝක නිරෝධය වෙනවා. අපි කවුරුත් නිවන් දකිනවා. දුක අවසන් වෙනවා. 아무තෙන් කරන්න දෙයක් නැහැ. ලෝකයේ තියෙන බාහිර නම් ඒ බාහිර වස්තු අනිත්‍ය වෙන දවසට විපරිණාම වෙන දවසට මේ ජීවිතය අන්තිම මොහොතේදී හරි ලෝකය නිරුද්ධ වෙන නිසා ලෝකේ නැති වෙන නිසා ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. හොඳයි. ලෝකේ කියන එක තියෙන්නේ හිතේ නම් මනසේ නම් පින්වතුනි අපි බැලුවොත් ලෝකේ කියන එක තියෙන්නේ හිතේ නම් මනසේ නම් ඒ තියෙන හිත මනස මොකද්ද කියලා බලමු. එහෙන් රූපයක් දකින අවස්ථාවේදී චක්කු විඥාන සිතේ තියෙන්නේ. එතන ලෝකයේ තියෙන්නේ ශබ්දයක් අහන සෝත විඥානයේ උපදිනකොට අර චක්කු විඥානේ නැහැ. ඊගාවට සෝත විඥාන සිතේ නම් ලෝකයේ තියෙන්නේ ගන්ධයක් දැනගන්නකොට සෝත විඥාන සිත නැහැ. හොඳයි මනෝ විඥානයෙන් නම් ලෝකයේ කියන එක තියෙන්නේ අපි එක ධර්මයක් සිහි කරලා ටිකකින් ආපහු වෙනත් දෙයක් සිහි කරනවා. ආපහු ටිකකින් තවත් දෙයක් සිහි කරනවා. එතකොට එහෙමනම් අපිට දුක් විඳින්න ජීවත් වෙන්න ලෝකයේ කියලා එකක් හම්බ වෙන්නේ එතන නිරුද්ධ වෙන අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් නිසා අපිට ජීවත් වෙන්න කටයුතු කරන්න ලෝකයක් හම්බෙන්නේ මොකද සිත කියලා මනස කියලා හැම වෙලාවෙම පිහිටලා තැම්පත් වෙලා නොවෙනස්ව තියෙන ධර්මතාවයක් නැහැ. ඒකම පින්වතුනි මේ නාම පැත්තේ හෝ රූප පැත්තේ හෝ දෙකෙන් එකක හරි තියෙනම් පුරාණ කර්මයට හටගත් මේ විපාක නාම රූප දෙකම නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවා. අපි ක්ෂණික පැත්තකින් තබමු. සන්තති වශයෙන් යම් කිසි කෙනෙක් විඥානේ නිරුද්ධ වෙනකොට අපි කියන්නේ මරණයටපත් වෙනවා කියන අවස්ථාවේදී මේ විපාක නාම රූප කියන ධර්මතා දෙකම නිරුද්ධ වෙනවා. එහෙමනම් මේ ලෝකයේ කියන එක රූප පැත්තේ හෝ නාම පැත්තේ හෝ දෙකෙන් එකක හෝ තිබුණා නම් දෙකම ඇසුරු කරගෙන හෝ තිබුණා නම් ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. නමුත් පින්වතුනි මම උපමාවක් කිව්වොත් හොඳයි. ඔබට ඉදිරියෙන් තියෙන රූපය දරුවෙක් වගේ පේනවා.
දැන් ඒ දරුවෝ වගේ පෙනෙන නිසානේ දරුවව හුරුතල් කරන්න පුළුවන්, දරුවෝ එක කතා බහ කරන්න පුළුවන්, දරුවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්, සතුටක් සොම්නසක් එනවා. ඒ වගේම දරුවා ගැන ඔබට දුක් දුම්නස් ඇති වෙන්න පුළුවන්. එතකොට දරුවා කියලා හම්බ වෙන ටික ඔබට මනස ක්‍රියාවලියක් නැතුව රූපේ පැත්තෙන් විතරක් හම්බ වෙනවද කියලා බලන්න. රූපය ගත්තාම යථාභූත ස්වභාවයේ සතර මහා ධාතුයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ අනිත්‍ය සංකත දෙයක්. රූපේ විතරක් තිබුණත් ඔබට දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. හොඳයි, රූපය නැතුව ලෝකය හිතේ නම් පවතින්නේ. රූප ඇස් ඉදිරිපිටට එන්නේ නැතුව, රූප නැතුව නාම ධර්ම ටිකේ විතරක් දරුවා කියන හැඟීමක් තියනවාද? හිතේ නම් ලෝකෙ තියෙන්නේ දරුවා බලන්න කියලා හැතැම්ම 100,000 ගාණක් බාහිර භෞතික වස්තුවක් හොයාගෙන ඔබ යන්නේ ඇයි? ලෝකේ හිතේ නම් තියෙන්නේ. එතකොට එහෙනම් හොඳට බලන්න තමන්ට දරුවා කියලා පෙනෙනකොට මේ පෙනෙනවා කියන තැනක පින්වතුනි විපාක වශයෙන් හම්බ වෙච්ච රූපෙකුත් තියෙනවා, නාමෙකුත් තියෙනවා. ওই නාම රූප දෙකම අයිති පින්වතුනි ආහාර ප්‍රත්‍යයට. උතන නාම රූප දෙකම ආහාර ප්‍රත්‍යයට. නමුත් ඔබට ලෝකයේ හැදෙන්න පින්වතුනි මෙන්න මේ නාම රූප දෙක තිබ්බ පමණකින් ලෝකයේ කියන ධර්මතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. මම මේ කාරණා පැහැදිලි කරන්නේ මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණොත් තමයි අපිට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨිය අනුව නුවණ මෙහෙවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ලෝකය කියන ධර්මතාවය අපිට නාම රූප කියන ධර්මතා දෙකෙන් එකකවත් තියනවා නෙමෙයි කියන කාරණාව මතක් කළේ. එතන තියෙන්නේ පින්වතුනි ආහාර ප්‍රත්‍ය. රූපය කියලා යමක් තියෙනං ඒක කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ සංකත ප්‍රත්‍යයෙන් හටගත් සකස් වෙච්ච දෙයක්. නාම ධර්ම කියලා යමක් තියෙනවා නම් තියෙන්නේ පින්වතුනි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් අරමුණක් විඳින්න පුළුවන්, අරමුණක් හඳුනන්න පුළුවන්, අරමුණක් හිතන්න පුළුවන් කියන චෛතසික සිතක තියෙන ගති ටිකකුත් ඒ හා ගති ගැටිලා තියෙන සිත කියන ධර්මතාවය. එතකොට මේ නාම ධර්ම ටිකත් හේතු ප්‍රත්‍යයයි, ආහාර ප්‍රත්‍යයයි, වේදනා සංඥා චේතනා කියන චෛතසිකට වලට ආහාරය පින්වතුනි ස්පර්ශය. එතකොට යම් විඥානන ලක්ෂණයක් තියෙනවා නම්, දැනුමක් දැනගන්න කමක් තියෙනවා නම් පින්වතුනි ඒක නාම රූප කියන ධර්මතා දෙක ආහාර කරගෙන තියෙන්නේ. නාම රූප නැමැති ආහාරය නිසා හටගත්ත ඵලයක් විඥානය. එතකොට මෙතන තියෙන මේ රූප පැත්ත ගත්තත් නාම පැත්ත ගත්තත් නාම රූප දෙකම ගත්තාම මෙතන තියෙන ආහාර ප්‍රත්‍යය. පින්වතුනි ඔය ලෝකයේ මැවෙන්න, ලෝකය හැදෙන්න මේ ආහාර ප්‍රත්‍ය කියන එක, මේ නාම රූප දෙක කියන එක කාරණාවක් විතරයි. ඔතනදී ඊට පස්සේ තව ධර්මතා ටිකක් එකතු වෙනවා, කෙලස් ටිකක්. අපි කියමු රූපය කියන ධර්මතාවයේ ඇත්ත නොදන්නා කම නිසා, නාම කියන ධර්මතාවයේ ඇත්ත නොදන්නා කම නිසා මේ නාම රූප ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා අපි සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හිතනවා. ඒකට කියනවා අවිද්‍යා කර්ම කියලා. නාම රූප දෙකක් විපාක නාම රූප දෙකක් හට ගන්නකොට විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදකින්නකොට, නොදන්නකොට ඒ නාම රූප දෙක නිසා හටගත් යම් දැනගැනිල්ලක් තියෙනවා නම් ඒ ස්වභාවය ඇත්ත නොදන්නා කම නිසා ඒ නාම ධර්ම ආරම්භය, ඒ රූප ධර්ම ආරම්භය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් තණ්හා මාන දිට්ඨි ඇති වෙන ආකාරයට අපි හිතනවා.
හිතුවට පස්සේ අපි හිතන දේ බහැර පැත්තේ තියෙන්නේ කියලා සිතේ තියෙන නාම ධර්ම ටික රූපේ පැත්තට නමන ගතියකුත් තියෙනවා. ඒක කරන්නේ පින්වතුන් තණ්හාව නැමැති ක්ලේශයෙන්. අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කෙලෙස් ටිකත් අන්න අර නාම රූප ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ස්කන්ධ ටිකත් කියන ධර්මතා දෙකම කෙලෙස් සහ ස්කන්ධ කියන මෙන්න මේ ධර්මතා දෙකම මුල් වෙලා තමයි පින්වතුනි අපිට ලෝකය කියන එක හැදෙන්නේ. අපිට ලෝකය කියන එක හැදෙන්නේ. ඒකයි මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප දෙක නැති වුණත් ඒ ටිකේ ලෝකයක් මවන්න පුළුවන් අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් කර්ම ටික නැති නොවුනොත් අපි මරණයක් කියලා කියනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ නාම ධර්මත් රූප ධර්මත් දෙකම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නමුත් අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැතිකලේ නැති නිසා නැවත ඒ ටිකෙන් මේ වගේ සතර ආහාරයක් හදලා ලෝකේ නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති නොකර අන්න අර අපි දැක්කේ ලෝකේ කියනක රූපේ හෝ නාමේ පැත්තේ කියලානේ. ඒ නාම රූප දෙක ඉතුරු නැතුව නැති වෙනකොට ඒකට කියනවා මරණයක් කියලා. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නාම රූප දෙක තියෙද්දි නාම ධර්මයක් තියෙනවා රූප ධර්මයක් තියෙනවා නාම රූප දෙකම තියෙද්දි ඒ නාම රූප දෙකේ ලෝකයක් මවන්න පුළුවන් ලෝකයක් හදන්න පුළුවන් අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළාම ඒ කෙලෙස් ටික නැති කළාම පින්වතුනි ඒකට කියනවා නිවන කියලා. සෝපදිශේෂ නිබ්බාන කියලා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික තියෙනවා. ස්කන්ධ ටික තියෙද්දී අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කරනවා. අන්න ඒ කෙලෙස් ටික නැති කළාම කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. එතකොට යම් දවසකදී අර ආහාර ප්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙන දවසට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළාම දැන් මරණයක් නෙමෙයි එතකොට කියනවා නිවීම කියලා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ පැවැත්මක් විතරයි තියෙන්නේ. ඒක පුද්ගලයෙක්වත් සත්වයක්වත් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක්. සීත දැනෙනවා උෂ්ණ දැනෙනවා බඩගින්න පිපාසය දැනෙනවා. නමුත් ඒකට අයිතිකරුවෙක් නැහැ. දුකක් පවතිනවා. කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක්. එතකොට මෙන්න මේ කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක් පමණක් විඳින ස්කන්ධ පරිහරණය විතරක් කරන එහෙම නැත්නම් ආහාරයගේ පැවැත්ම විතරක් පවතින පුරාණ කර්මයට හටගත්තු විපාකයක් වූ ආහාර පැවැත්ම විතරක් ඇති වෙන තැනට කියනවා සෝඋපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් සහිතව ක්ලේශ පරිනිර්වාණයෙන් පිරුණම් පාලා. ඒ ආහාර ප්‍රත්‍යත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති යම් දුකක් තිබුණා නම් වේදනාවක් තිබුණා නම් ඒ දුකත් නිරුද්ධ වෙන තැනට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය. උපදිශේෂයක්වත් නැතුව පිරිනිවෙනවා කියලා. පින්වත්නි මේ නිවන දෙආකාරකින් පණවන්න පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ හා කෙලෙස් කියන ධර්මතා දෙකකින්ම මේ ලෝකය කියන එක හැදිලා තියෙන නිසායි පවතින නිසායි. ඒ නිසායි ලෝකය කියන එක රූපේ පැත්තට දාන්නත් බෑ නාමේ පැත්තට දාන්නත් බෑ නාම රූප දෙකෙන් එක පැත්තකටවත් දාන්න බෑ. ඒ දෙක නැතුවත් නෙමෙයි. ඒ දෙක නැතුව කෙලස් ටිකකින් විතරක් ලෝකෙ හැදෙනවත් නෙමෙයි. මේ ස්කන්ධ ටිකත් ඔය ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට තියෙන ස්කන්ධ ටික. ස්කන්ධ ටිකත් කෙලස් කර්ම කියන ටිකත් මෙන්න මේ ධර්මතා දෙකම උදව් කරගෙන
ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකම උදව් කරගෙන තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි නිවන් දකින්ට ඉස්සර වෙලා මෙන්න මේ ටික සෝපදිශේෂ නිබ්බාන කියන්නේ මොකද්ද, අනුපදිශේෂ නිබ්බාන කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්නට ඕනේ. ඊට පස්සේ ඒ නිවන අරමුණු කරගෙන යන ගමනට තමයි අපි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, දුක් නිවීම අනුව කටයුතු කරනවා කියන කාරණාව යෙදෙන්නේ ලැබෙන්නේ. එතකොට ඔන්න අපි දැක්ක කෙලස් ටික ඉතුරු වෙලා තියෙද්දි හැමදාම නාම රූප දෙක නැත්නම් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධිය වෙන නිසා හැමදාම ලෝකයට විපාක ටික නැති වෙනවා. ඒ කියන්නේ නමුත් කෙලස් ටික නැති වෙන්නේ, ඒ කියන්නේ මරණය කියන ධර්මතාවයක් වෙනෙනවා, විද්‍යමාන වෙනවා. එතකොට කෙනෙකුට ආහාර ප්‍රත්‍ය ටික ස්කන්ධ ටික තියෙද්දි කෙලස් ටික නැති කරන්න පුළුවන් වුණාම ඒකට කියනවා නිවන කියලා, නිවුණා කියලා. ඒ කෙලස් ස්කන්ධ ටික විතරක් නැති කරලා කෙලස් ටික නැති කරලා ස්කන්ධ ටික පමණක් ඉතිරි වෙන මට්ටමට කිව්වා, මතක් කළා සෝ උපදිශේෂ නිබ්බාන කියලා. එතකොට මෙන්න මේ ඉස්සෙල්ලාම පැත්තකින් තමා සන්තකේ තබා ගන්නට ඕනේ. නිවන් දකින්නවා කියලා කියන්නේ සෝපදිශේෂ නිබ්බාන කියලා, අනුපදිශේෂ නිබ්බාන කියලා කොටස් දෙකක් තියෙනවා. මොකක්ද? ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික තියෙද්දී ඒ ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැතිකට යුතුයි. එදාට ක්ලේශ පරිනිර්වාණය කියලා පෙන්වුවා. එතෙන්ටත් කියන ලෝකෝත්තරයි. එතන රහතන් වහන්සේ කියලා කියන්නේ සෝපදිශේෂ නිබ්බාන කියන්නේ අජරාමරයි. ජරා මරණ ධර්මයන්ගෙන් මිදිලා සත්ව පුද්ගල භාවයෙන් විඳින ලෝකයක් තුල ලෝකේ පුද්ගලයෙක් විඳින සියලු දුකෙන් නිදහස් වෙලා. එතන ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකක් පවතිනවා. එතන ජරා ජීර්ණ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ තේසන් සත්තානං තම්මි සත්ත නිකායේ ජාති ජරා මරණ නෙමෙයි. එතකොට ස්කන්ධ ටිකේ තියෙන්නේ තේසන් ධම්මානං ජාති, තේසන් ධම්මානං ජරා ජීර්ණතා, තේසන් ධම්මානං නිරෝධෝ නැත්තම් මරණ කියන ධර්මතාවයන්ගේ ජරා මරණයක් පෙනෙන්නේ. ඒකෙදි පුද්ගල භාවයෙන් හඬන වැළපෙන දුකක් ඒකේ නැහැ. ඒ ධර්මතාවයේ තුල පවතින ජරා මරණ වලට ලෝකයේ කියලා කියන්නේ ඒක සංකත හැම වස්තුවකටම පොදු ලක්ෂණයක්. තීනිමානි භික්ඛවේ සංකතානං සංකත ලක්ඛනානං මහන්නේ සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීම පෙනෙනවා, ඒ වගේම නැතිවීම මරණය පෙනෙනවා, සිටියෝගේ වෙනස් බවක් පෙනෙනවා කියන මේ ලක්ෂණ තුන තියෙනවා. ඒකට තමයි ඔය ඒ ධර්මතාවයේ ජාති ජරා මරණයි කියලා පෙන්වන්නේ. ඒක සංකත සියලු ලක්ෂණයන්ට පොදුයි. අන්න ඒ සංකත සියලු ලක්ෂණයන්ට පොදු ලක්ෂණ ටිකක් විතරයි ක්ලේශ පරිනිර්වාණය කළාම රහතන් වහන්සේ කියලා කතා කරන තැනක තියෙන මිසක පුද්ගලයෙක් හැටියට පුද්ගල භාවයෙන් විඳින දුකක් ඒ තුල නැහැ. එහෙනම් අපි දැන් මේ ධර්ම මාර්ගය තුල නැත්තම් අපි විදර්ශනා කරනවා කියනකොට මෙන්න මේ නිවන අරමුණු කරගෙන සෝපදිශේෂ නිබ්බාන ධාතුව, අනුපදිශේෂ නිබ්බාන ධාතුව කියන මෙන්න මේ නිරෝධ ධාතුව අරමුණු කරගෙන කරන වැඩපිළිවෙලක් තියෙන්නේ කියන කාරණාව මුලින් මතක තබා ගන්නට ඕනේ. ඒකෙදිත් අනුපදිශේෂ නිර්වාණ ධාතුව නැත්තම් පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ ටිකක් වූ ආහාර නිරෝධය ගැන අපිට කටයුත්තක් නැහැ. අපිට කටයුත්තක් තියෙන්නේ පින්වතුනි මෙන්න මේ ක්ලේශ පරිනිර්වාණය දක්වා විතරයි. ක්ලේශ පරිනිර්වාණය දක්වා විතරයි කරන්නට තියෙන්නේ.
අන්නේ ක්ලේශ පරිනිර්වාණය ඇති කරගෙන ක්ලේශ පරිනිර්වාණය සාක්ෂාත් කරන්ට තමයි මෙන්න මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ. මහණෙනි මේ බ්‍රහ්මචර්යාව යාචකෝ මේ භික්කවේ අකුප්පා චේතෝ විමුක්තිය ඒතදත්ත මෙදම් භික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරියෝසానන්ත. මහණෙනි මේ බ්‍රහ්මචර්යාව අකුප්ප්‍ය චේතෝ විමුක්තිය සඳහායි. ඒකයි මෙහි අවසානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ අකුප්ප්‍ය චේතෝ විමුක්තිය කියලා කිව්වේ ඔන්න ඔය අරිහත් ඵල චේතෝ විමුක්තියට අනුපාදා පරිනිර්වාණයට. අනේ අනුපාදා පරිනිර්වාණය ඉලක්ක කරගෙනයි මේ මාර්ග සම්මාදිට්ඨිය තියෙන්නේ, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව තියෙන්නේ කියලා මුලින්ම අපි මෙබඳු නිවැරදි දැක්මක් ඇති කරගන්නට ඕනේ. හරි. ඊට පස්සේ දැන් අපි ඒ ක්ලේශ පරිනිර්වාණය සඳහා කටයුතු කරන්නට යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා පින්වතුනි යතහ භූත ඥානය කියලා කොටසක්. අර යතහ භූත ඥානය කියන්නේ මොකක්ද? අපි දැනගෙන තියෙන්නට ඕනේ පුරාණ කර්මයට හටගත්ත ආහාර ප්‍රත්‍යයෙන් පවතින ධර්මතා හා ඒ ධර්මතාවට ප්‍රත්‍ය වෙච්ච ආහාර ටික ගැන නුවණක් තියෙන්නට ඕනේ. යතහ භූත කියලා කියන්නේ ඇති හැටියේ පවතින මේ ස්කන්ධ ධාතු ආයතන ටික නැත්තම් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික විපාක නාම රූප දෙක කියන ධර්මතාවයක් තියෙනවා. ඒකේ සැබෑ తත්වය අපි දැනගන්නටත් ඕනේ. ඒ සැබෑ తත්වය දැනගත්තාම ඒ සැබෑ తත්වය ඇසුරු කරගෙන අපේ මනසේ පවතින කෙලෙස්යන් ටික හඳුන ගන්නටත් ඕනේ. ඒ කෙලෙස්ය සමුදය ප්‍රහාණය කිරීම පිණිස, ඒ කෙලෙස් ටික ප්‍රහාණය කිරීම පිණිස අපි නුවණින් මෙනෙහි කරන්නටත් ඕනේ. ඔන්න ඔය නිසා පින්වතුනි මෙන්න මේ කෙලෙස් ටික ක්ලේශ අනුසය ප්‍රහාණය කරන කෘත්‍ය කරනවා, වැඩේ කරනවා ලෝකෝත්තර මාර්ග දර්ශනයකින්. ඒ ලෝකෝත්තර මාර්ග දර්ශනය කියලා කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අප්පනිහිත කියන මෙන්න මේ ලක්ෂණ තුන එල්බගෙනයි තියෙන්නේ. එතකොට අනෝය ක්ලේශ අනුසය දුරු කරන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය. පින්වතුනි එතෙන්දිත් ඕගොල්ලෝ මෙන්න මෙහෙම කාරණාවක් දකින්නට ඕනේ. කෙනෙක් තර්ක කරන්නට පුළුවන් මාර්ගයෙන් කෙලෙස් නැති කරනවා කියලා කිව්වහම ඒ කියන්නේ දැන් කෙලෙසුත් ඉපදිලා එතකොට කෙලෙස් කියන්නේ අකුසල්, මාර්ගයේ කුසල්. එතකොට මාර්ගයෙන් කෙලෙස් නසනවා. එහෙනම් මේ කුසල් අකුසල් දෙකම එකට එක හිතකින් තියනවද, එකකින් කරනවද කියලා? නෑ, එහෙම නෑ. පින්වතුනි මම ඔබට උපමාවක් කියන්නම්. අපිට ඕනේ පින්වතුනි අඳුර නසන්ට. අඳුර කියන එක කෙලෙස් වගේ කියලා හිතා ගන්නකො. අඳුර නැති කරන්නටයි ඕනේ. පින්වතුනි අඳුර නැති කරනවා කියලා අපිට අමුතුවෙන් කරන්ට යමක් තියනවද කියලා බලන්න. අඳුර කළුවර අයින් කරනවා කියලා ඒක උදැල්ලකින් සවලකින් පුරවලා ගෝණි වලට හරි මොනවා හරි භාජන වලට පුරවලා අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. එහෙම එකක් නැහැ. අපිට ඒ අඳුර නසනවා කියන කෘත්‍ය කරනවා, කෘත්‍ය වෙනවා පින්වතුනි ආලෝකයක් ඇති කිරීමෙන්. අපිට ආලෝකය ඇති කිරීම තුලින් කාරණා දෙකක් වෙනවා. ආලෝකමත් බවත් ඇති වෙනවා, අඳුරත් නසනවා. අපි ආලෝකයේ ඇති කරන කමටම කියනවා අඳුර නසනවා කියලා. අඳුර නැති කරන්නයි යන්නේ කියන තැනකින් කරන්නේ ආලෝකයේ ඇති කරනවා කියන කාරණාවෙන් කරන්නේ එකම දේ, එකම කාරණාවේ දෙපැත්තක්. ඒ වගේ අපි මේ කෙලෙස් ටික නැති කරනවා, අවිද්‍යාව නැති කරනවා කියලා කරන්නේ මාර්ග සම්මාදිට්ඨියෙන් ඇත්ත ඇති හැටියේ දකිනවා. ඇති හැටියේ දකින්නකොට අන්නේ නොදකින්න කම නැත්තම් අවිද්‍යා අන්ධකාරය කියන
මෙන්න මේ කෙලෙස්ය නැති වෙනා පින්වතුනි විද්‍යාව කියන ධර්මතාවය උපදිනකොට සම්මා දිට්ඨි සා විද්‍යා උප්පාදෝ අවිද්‍යා නිරෝධා. මේ අවිද්‍යා කර්ම කියන කෙලෙස් නැති කරනවා කියලා අපි කරන්න තියෙන්නේ අමුතුවෙන් කෙලෙස් නැති කරන්න යමක් හොයලා කෙලෙස් නැති කරන්න වෙහෙසන එක නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් ලෝකයන් නොදකින ඊටමත් ගැඹුරු ශුන්්‍යතාවයක් තියෙනවා. අනිමිත්ත ස්වභාවයක් තියෙනවා. ප්‍රාර්ථනා කළ හැකි කිසිවක් නැති අප්‍රණිත ලක්ෂණයක් තියෙනවා. අනේ ලක්ෂණය දකින්ට නුවණ විවර වෙනකොට නුවණින් ඒ ටික දකිනකොට ඒ දකින්න කමටම කියනවා අවිද්‍යාව නැසනවා කෙලස් ටික නැසනවා කියලා. කෙලස් නැසන නිසායි ආලෝකේ නැසෙන නිසායි අඳුර නැසෙන නිසායි ආලෝකයේ උපන්නේ ආලෝකයේ උපන්න නිසායි අඳුර නැසුනේ. එතකොදුවත් ආලෝකය ඉපදීම මුල් වෙනවා. අවිද්‍යාව නැතින නිසායි විද්‍යාව උපදින්නේ විද්‍යාව උපදින්න නිසායි අවිද්‍යාව නැති වෙන්නේ. එතකොදුවත් විද්‍යාව ඉපදිය යුතු වෙනවා. කියන්නේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුයි. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට කියනවා අනිමිත්ත අපනිත ශුන්‍යත කියලා. පින්වතුනි සත්ව පුද්ගල ආත්ම භාවයක් ඇසුරු කළ ගෙවල් දොරවල් රන් රිදී මුතුමැණික් ඉඩකඩම් කියලා බොහෝ ප්‍රාර්ථනීය වස්තු තියනවා කියලා හැඟීමක් තියෙන ඒවා ඇසුරු කළ හුරුවක් තියෙන අපේ මනසට එක පාරටම මේ ලෝකයේ බාහිර සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යතාවයක් තියෙන්නේ. රාග දේශ මෝහ කියන කෙලෙස් ඇති වෙන කිසිම නිමිත්තක් ඇති කරගත නොහැකි අනිමිත්ත ලක්ෂණයක් තියෙන්නේ. රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් කියලා ප්‍රාර්ථනා කරන කිසිම දෙයක් භෞතිකයේ තුල තියෙනවා නෙමෙයි කියලා දකින්න එක ලේසි නෑ, ලකින්න අපහසුයි. මොකද ඒ බඳු හුරුවක් අපිට තියෙනවා. සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා ඇසුරු කරපු අපිට තියෙනවා පින්වතුනි ditthාශ්‍රවයක්. ඒ වගේම රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන තියනවා කියලා කාම වස්තු ඇසුරු කළ අපිට කාම ආශ්‍රයක් තියෙනවා. ඒ වගේම දැකපු අහපු හැම දෙයක්ම තියනවා කියලා දැක්කහම දැකපු දේ අහවල් තැන තියනවා, දැකපු කෙනා අහවල් තැන ඉන්නවා, අහපු සද්දය අතන තියනවා, ගන්ධය අතන තියනවා කියලා බලපු අහපු දේවල් බාහිර ඇතිකමට තියනකමට ඇසුරු කළ හුරුවක් තියෙනවා, භව ආශ්‍රවයක් තියෙනවා පින්වතුනි අපිට. මෙන්න මේ ආශ්‍රව ගෙවෙනවා කියන එක මේ ආශ්‍රව තියෙන අපිට ඒවා ඒ ආශ්‍රව වලට හසු නොවන අර ආශ්‍රව ඉතුරු නොවන අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ලක්ෂණයක් අපේ මනස උපදවා ගන්නවා කියන එක එකපාරට කරන්න බෑ. ඒ ඔය අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ලක්ෂණ තුනට තමයි මාර්ග සම්මාදිට්ඨිය කියලා කිව්වේ, ලෝකෝත්තර මාර්ගය කියලා කිව්වේ මතක් කළේ. එතකොට ඒකෙන් ගෙවෙන්නේ පින්වතුනි අන්න අර ආශ්‍රව ගෙවෙන නිසායි මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය උපදින්නේ. මාර්ග සම්මාදිට්ඨිය උපදින්න නිසායි ආශ්‍රව ගෙවෙන්නේ. එතකොට මෙන්න මේ ශුන්්‍යත ලක්ෂණය උපදවා ගැනීම ලෙහෙසි පහසු නෑ කියලා මම මතක් කළානේ. මොකද පුද්ගල භාවයට නොයෙක් ද්‍රව්‍ය කාරණා ඇසුරු කරපු හුරුවක් තියෙනවා. නෑ බෑ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. මේ දැන් ගෙදර ඉඳලා මම වැඩපොළට යන්න ඉස්සලා දරුවගේ මූණ බලලා ආවේ, ගෙදර ඉඳලා යාවේ, මම මේ කාර්යය ඉඳලා මෙතනට ආවේ කියන වගේ අත්දැකීමක් අපිට සජීවී කරලා තියෙයි. ඒ හින්දා එහෙම එකක් නෑනේ කියලා බලන එක ලේසි නෑ. එහෙනම් ඒ වගේ දර්ශනයක් දකින්න පුළුවන් හිත පිළිගන්න මට්ටමට ගන්න පුළුවන් ඔරොත්තු දෙන විදිහට කටයුතු තව වැඩපිළිවෙලක් තියෙනවා.
අන්න ඒ වැඩපිළිවෙලට කියනවා පින්වතුනි పూర్ව භාග ප්‍රතිපදාව කියලා නැත්තම් විපස්සනා කියලා. මෙන්න මේ විපස්සනා කියන කොටසෙන් කරන්නේ ධම්මට්ඨිති ඥානය ගෙනත් දෙන එක. ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම ලෝකේ පැවතුණු පවතින අපි හැම කෙනෙක්ම දන්නේ නැති වුණත් දකින්නේ නැති වුණත් අපි හැමගෙනා කෙරෙහිම විද්‍යමානව පවතින ඇත්ත ඇති හැටිය පවතින වටපිටාව ධර්මතාවය. තව පැත්තෙන් ගත්තාම මෙන්න මේ ප්‍රාණ කර්මයට හටගත් විපාක වූ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතා ටිකක් තියෙයි. අන්න ඒ ටිකේ ඇත්ත ඉස්සෙල්ලා අපි දැනගන්නට ඕනේ. ඇත්ත ඇති හැටිය දැනගන්නට දැක ගන්නට ඕනේ. අන්න එහෙම ඇත්ත ඇති හැටි දැනගන්නකොට දැක ගන්නකොට ඒ දැන ගැනීම සඳහා දැක ගැනීම සඳහා මානසිකාර්ය කරන වටපිටාවට කියනවා ලෞකික විපස්සනා ඥාන කියලා කියනවා. මෙන්න මේ ලෞකික විපස්සනා ඥාන වලින් රල්ලු මට්ටමේ රාග ද්වේෂ මෝහ කෙලෙස් ගෙවලා ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි පවතින දැනුමක් නුවණක් යම් ප්‍රමාණයකට අපිට අරගෙන දෙනවා. කෙලෙස් බර අඩු වෙච්ච නිසා ආශ්‍රවයන්ගේ හුරුය යම් මට්ටමක් ගෙවුණු කම නිසා ඒ වගේම පවතින ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න කම නිසා අන්න ඊට පස්සේ අපිට පුළුවන්කම එනවා අපිට පුළුවන්කම ලැබෙනවා අන්න අර අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන ලක්ෂණ ටිකටම හිත තබලා නුවණින් මෙනෙහි කරන්ට කෙලින්ම ආශ්‍රයක්ෂය වෙන විදිහට පුද්ගලයෝ හිටියත් නෙමෙයි සත්ව පුද්ගලාත්ම භාවයෙන් තොර ශුන්්‍යතාවයක් තියෙන්නේ නිමිති මුකුත් නැහැ ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැහැ කියන ටික දකින්න පුළුවන් ආකාරයකට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටිකේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර කිසිම දෙයක් නැති ශුන්්‍යතාවයක් තියෙන්නේ රන් රිදී මුතුමැණික් ආදී ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් නැති රාග දේශ මොහ වශයෙන් ඇලෙන්න බැඳෙන්න නිමිති නැති ධර්මතාවයක් තියෙන්නේ කියලා පෙනෙනවා. පින්වතුනි බාහිර රූප ශබ්ද ගන්ධ රස පැත්ත එහෙම නෑ නෙමෙයි. ඒ පැත්තේ අනිමිත් ශුන්්‍යතකමක් නෙමෙයි. ඒ පැත්තේ එහෙම නිමිති තියෙනවා කියලා එහෙම පුද්ගලයෝ ඉන්නවා කියලා තමන්ගේ මනසේ නිමිති නැති වෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. දැනුත් වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ නිමිති තියෙනවා බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා. තමන්ගේ මනසේ නිමිති ඇති වෙලා තියෙනවා බාහිර ගෙවල් දොරල් යාන වාහන තියෙනවා කියලා. තමන්ගේ මනසේ නිමිති ඇති වෙලා තියෙනවා බාහිර දැකපු හපු දේවල් තියෙනවා කියලා. ඔකට තමයි නමුත් ඒක දන්නේ නැතුව බාහිර තියනවා කියලා අසුරු කළ මේ හුරුව තියෙන්නේ. බාහිර රූප ශබ්ද ගන්ධ රස පැත්තේ නිමිති නැති අනිමිත්ත බවක් පුද්ගල භාවයකින් තොර ශුන්්‍යත බවක් ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැති අපනිහිත ලක්ෂණයක් තමන්ගේ මනසේ ගොනු වෙනවා. ඒක මනස තුල තියෙන කිසි හිස් බවක් නෙමෙයි ස්පර්ශ ආයතන හයේ මෙබඳු නිමිති නැහැ. තමන්ට සිහි කළා මේ ඇහැට කියන්නේ ශුන්‍යෝගාමය කියලා. කන දිව නාසය ශරීරයට ශුන්‍යෝගාමය කියලා කියන්නේ. ශුන්‍යෝගාම පේසා කියලා කියන්නේ. මේ ආයතන ටික ශුන්‍යතාවයකට යනවා. අන්න ඒ ටික කෙරෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ. මම මේ පළවෙනි කොටස නිසා මේ ටික හොඳට විස්තර කරන්නේ. මේක විස්තර නොකර අපිට ඉදිරියට යන්න බෑ. අපි කටයුත්තේ මොකද්ද කියන එක හොඳට දැනගෙන ඉන්නට ඕනේ පින්වතුනි. එතකොට අන්න ඒ විදිහට බාහිර ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ශුන්‍යත අපනිහිත ලක්ෂණයක් ගොඩ නැගෙනවා
මේ මාර්ගයේ වඩන කෙනාගේ මනස පැත්තෙන් කෙනාට තමන් තුල එහෙම ධර්මතා නැහැ. දුක් විඳින්න ලෝකයක් උපදින්න ලෝකයක් පනවන්න ධර්මතා නැහැ. මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය කියන කාරණාවකදී වෙන්නේ ඒ ටික. එතෙන්ට අපේ මනස ගන්ට තියෙන ක්‍රමය పూర్ව භාග ප්‍රතිපදාව ගැන තමයි අපි කතා කළේ. මේ මතක් කළේ එතෙන්ට තියෙන పూర్ව භාග ප්‍රතිපදාව නැත්තම් ලෞකික විදර්ශනා ඥාන. මෙන්න මේ ලෞකික විදර්ශනා ඥාන ගත්තාම පින්වතුනි ඒක තව ආකාරයකින් බෙදෙනවා රූපවවත්තාන සහ නාමවවත්තාන කියලා. මෙන්න මේ විදර්ශනා කරන ආකාරයේ එක එක ක්‍රම තියෙනවා, එක එක ප්‍රභේද තියෙනවා. අන්න ඒ එක එක ක්‍රමයකට විදර්ශනා කරන්ට අපි දැනගෙන ඉගෙනගෙන තියෙන්නට ඕනේ. ඒ විදිහට නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. ඒකම ඒ పూర్ව භාග ප්‍රතිපදාවේදීත් පින්වතුනි పూర్ව භාග ප්‍රතිපදාවේ විදර්ශනා ඥානයන් වැඩිවීමට අවකාශ ලැබෙන පරිදි චිත්ත සමතිය ඇති කරගන්නට උපකාර වෙන උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩනවා කියන කොටසක් ඒකෙත් තියෙනවා. සතර සතිපට්ඨානේ పూర్ව භාගයටත් යෙදෙනවා. ඒ වගේම පින්වතුනි කය වචන දෙක සංවර කරන ගන්න ඉන්ද්‍රිය සංවර සීලෙ මේ කය වචන දෙක සංවර වෙන සීලය කියන කොටසත් පින්වතුනි මේ పూర్ව භාගයටත් යෙදෙනවා. పూర్ව භාග ප්‍රතිපදාවෙදිත් යෙදෙනවා. ඔය ලෞකික උනාට මේ ලෝකෝත්තර මාර්ගය අරමුණු කරගෙනයි මේව තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීමට උපකාර පිණිසයි මේ ටික යෙදෙන්නේ. එතකොට ඒ ටික තුල සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒ ටික තුල ඒ ටිකදී පින්වතුනි ඒද පෘතජ්ජන ගණයට යන්නේ නැහැ. පෘතජ්ජන ගණයට යනවා. එතෙන්දී විශේෂ ගුණ නාමයක් කියනවා මේ කොටස කරන කෙනාට කල්යාණ මිත්‍ර පෘතජ්ජන යන ගණයට යනවා. මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය එල්බගෙන අරමුණු කරගෙන මේ ලෞකික විදර්ශනා ඥාන කරන කෙනාටත් පින්වතුනි කල්යාණ මිත්‍ර පෘතජ්ජනයා කියලා කියනවා. මොකද එයාත් මේ ටික කරන්න වෙන මොකුත් නිසා නෙමෙයි. අර මම මතක් කළා වගේ සෝපදිශේෂ නිබ්බාන ධාතුව ගැන අනුපදිශේෂ නිබ්බාන ධාතුව ගැන අහලා තියෙනවා. එහෙනම් සෝපදිශේෂ නිබ්බාන ස්කන්ධ ටික තියෙද්දි ආහාර ප්‍රත්‍ය ටික තියෙද්දි කෙලස් ටික නැතිකට යුතුයි කියලා දැනගෙන තියෙනවා. කෙලස් ටික නැති කරන්නට නම් මොකද කරන්න ඕනේ? අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන ලක්ෂණ ටික උපදවා ගන්න ඕනේ. ඒක උපදවා ගන්න ඕනේ මොකකට නිසාද? හැබැයි ඒක උපදවා ගන්නට කියන්නේ නිමිති තියෙන ප්‍රාර්ථනා කටයුතු දේ තියෙන පුද්ගලයෝ ඉන්නවා කියන මනසකටයි. අන්න අර ලක්ෂණ ටික උපදවා ගන්න ඕනේ කියලා කියන්නේ. පුද්ගලයෝ ඉන්නවා ප්‍රාර්ථනා කටයුතු දේවල් රන් රිදී මුතුමැණික් තියෙනවා බාහිර තියෙනවා කියන දැනෙන මේ කොටසටයි ආශ්‍රව කියලා කිව්වේ. කාමාශ්‍රව කියලා කිව්වේ රන් රිදී මුතුමැණික්. පුද්ගලයෝ ඉන්නවා කිව්වේ ditthිය, බාහිර තියෙනවා කිව්වේ භව ආශ්‍රව කියලා. එයා හොඳට මේ ටික දන්නවා. එහෙනම් මේ ආශ්‍රව ගෙවල අනිමිත්ත ශුන්්‍යත ලක්ෂණ උපදවා ගත්තාමයි ස්කන්ධ ටික ඉතුරු වෙලා කෙලස් ටික සාක්ෂාත් වෙන්නේ කියලා දන්නවා. ඒ නිසා එතෙන්ට එන්නයි මම මේ විදර්ශන මේ විදිහට මම කටයුතු මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත ඇති හැටිය මම දැනගන්න ඕනේ සඳහා කියන දැනුමක් ඇතුවයි ඔච්චර පරාසයක් තියෙනවා. දැනුමක් ඇතුවයි යා මේ විදර්ශනා කරන්නේ. විදර්ශනා කරනවා කියලා කරන්නේ මේ වෙලාවේදී ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත ඇති හැටිය පවතින ආකාරයම නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. ඒ ගැන දැනුමක් ඇති කරගන්න හදනවා. එතකොට මේ විදර්ශනා ඥාණයෙන් කරන්නේ මොකද්ද? දැන් කෙලෙස් දුරු කරන එහෙම නැත්නම් කෙලිම ලෝකෝත්තර ශුන්‍යතාවය අරමුණු කරගෙන කටයුතු කරනවා නෙමෙයි.
පුරාණ කර්මයට හටගත්තු විපාක වූ නාම ධර්මයක් තියෙනම් රූප ධර්මයක් තියෙනම් නයේ නාම රූප ධර්මයන්ගේ යතහ භූත ස්වභාවය නුවණින් මෙනෙහි කරන එකට තමයි විදර්ශනා කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තාම සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා දැක්මට වඩා විශේෂණයකින් දකිනවා විශිෂ්ටව දකිනවා විවිධාකාරයෙන් දකිනවා කියන අදහසින් විපස්සනා කියලා කියනවා. පින්වතුනි විදර්ශනා කියන සංස්කෘත විපස්සනා කියන්නේ පාලි ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියනවා සිංහලෙන්. අපි විපස්සනා විදර්ශනා විපස්සනා ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියනවා. ওই වචන ටිකක් තියෙන්නේ. ඒක මතක් කළා මම ඔන්න දැන් අපි මුල් පැහැදිලි කිරීම ටික පැහැදිලි කරගත්තා. දැන් මෙතන ඉඳලා පින්වතුනි අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙන්න මේ විදර්ශනා නුවණ ඇති කරගන්න ආකාරය ගැන නුවණින් මෙනෙහි කරලා බලමු. පින්වතුනි විදර්ශනා ඥානය ඇති කරගන්නකොට මම මුලින් මතක් කළා රූපවවත්තාන සහ නාමවවත්තාන කියලා ධර්මතා දෙකක් තියෙනවා. මෙන්න මේ රූපවවත්තාන නාමවවත්තාන කියන ධර්මතා දෙක ඇති කර ගැනීම සඳහා තමයි අපි නුවණින් මෙනෙහිකට යුත්තේ. එතනදී පින්වතුනි කාරණා දෙකක් තියෙනවා ආධ්‍යාත්මික බාහිර කියන ධර්මතා දෙකකින්. තමන්ට යමක් පෙනෙනවා කියන තැනකත් මේ නාම ධර්ම සහ රූප ධර්ම කියලා තියෙනවා. බාහිර කියලා පෙනෙන තැනකත් නාම ධර්ම රූප ධර්ම කියලා තියෙනවා. එතකොට තමන්ට නාම රූප ධර්මතා හම්බ වෙන පැත්ත ගැනත් බහැර නාම රූප හම්බ වෙන තැනත් දෙක ගැනම අපිට නුවණක් තියෙන්න ඕනේ. අපි උදාහරණයක් කතා කළොත් මට රූපයක් පෙනෙනවා. මට රූපයක් පෙනෙනවා කියන තැනක මට පෙනීම් කෘත්‍ය කරන නාම ධර්ම ටිකකුත් තියෙනවා. නාම ධර්ම ටිකට හසු වෙච්ච රූපෙකුත් තියෙනවා. ඉදිරියෙන් ආපු රූපයක් තියෙනවා. රූපේ දකින්න උපකාර කරන ඇහැකුත් තියෙයි. ඒ රූපෙකුත් තියෙයි. ඒ නිසා අරමුණක් විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, හිතන්න පුළුවන්, ඒක දැනගන්න පුළුවන් කියලා නාම ධර්ම ටිකකුත් තියෙයි. මෙන්න මේ නාම රූප කියන ධර්මතා දෙක පින්වතුනි ආධ්‍යාත්මිකව තියෙනවා. නමුත් මේ විපස්සනා කියන මට්ටමේදී බාහිරත් හම්බ වෙනවා. තමන්ගෙන් පරිබාහිර අපි දරුවා කියලා අම්මා කියලා කතා කරන තැනක ඒ කය ඒ විදිහට එහාට මෙහාට යන්නේ, චලනය වෙන්නේ, ක්‍රියාකාරකම් පවතින්නේ එතන තියෙන නාම ධර්ම ටික නිසායි කියලා බහැර නාම රූප ධර්මයන් කෙරෙහි නුවණක් තියෙන්නටත් ඕනේ. මේ නාම වවත්තාන රූප වවත්තාන කියනකොට මේ නාම රූප දෙක ගැන නුවණින් මෙනෙහි කරන්ට ආධ්‍යාත්මික බාහිර කියන දෙආකාරයකින්ම අපිට හම්බ වෙනවා. පින්වතුනි ලෝකෝත්තර මාර්ගයක තියෙන ලක්ෂණය තමයි ආධ්‍යාත්මික බාහිර කියලා දෙපැත්තකින් හම්බ වෙන්නේ. තමන් තුල ශුන්්‍යත ලක්ෂණයක් ඇති වෙනවා, අනිමිත්ත අපනිත ලක්ෂණයක් ඇති වෙනවා. නිමිති රාග දේශ මොහ නිමිති ප්‍රාර්ථනා කටයුතු වස්තුත් සත්ව පුද්ගල දිට්ඨි දුර වෙනවා. තමන් එතකොට බහැර කෙලස් ටිකකුත් කෙලස් ටික දුර වෙන තමන් තුළ දර්ශනිකුත් විතරයි ලෝකෝත්තර මාර්ගයේදී තියෙන්නේ. නමුත් විදර්ශනා ඥානයේදී පින්වත්තුනි මේ කාරණා දෙක දෙපැත්තටම පෙන්විය යුතුයි, පෙන්වන්නට ඕනේ. ඉතින් අද දවසේදී විදර්ශනා භාවනා කිරීම සඳහා අවශ්‍ය මූලික වටපිටාව මම පැහැදිලි කළා. ඒක දිගටම පැහැදිලි කිරීම සඳහා කාල වේලාව මදි. නමුත් ආධ්‍යාත්මික ධර්මයන් හා බාහිර ධර්මයන් ආරම්භය
ඒ නාම ධර්ම රූප ධර්ම පිරිසිඳ දැනගන්න ආකාරයට විදර්ශනා කටයුතු කොහොමද කියන කාරණාව ඊගාව සතියේ වැඩසටහනින් මම මේ පින්වතුන්ට පෙන්වීම සඳහා පෙන්වන්නට උත්සාහවත් වෙනවා. ඒ සඳහා අද දවසේදී ඒ විදර්ශනා ඥානය ඇති කර ගැනීම සඳහා මාර්ග සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මේ වටපිටාව හැම දිනාම ඊටමත් හොඳින් අහලා ශ්‍රවණය කළා දැනගන්න කියලා මතක් කරනවා. මේ දැනුම නිවන් දකින්නට කටයුතු කරන නිවන් මාර්ගේ වඩන්ට බලාපොරොත්තු වෙන කෙනාට ඒකාන්තයෙන් අත්‍යවශ්‍ය දැනුමක්. මේ දැනුම නැතුව ගියොත් අපිට මේ කාරණාව සාර්ථක කරගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ දේශනාව ඔබට නිවන් මඟ අප්‍රමාදීව වඩා වර්ධනය කර ගැනීම පිණිසම හේතු උපනිශ්‍රියම වේවා කියන තැනකින් අපි මේ දේශනාව අවසන් කරනවා. මේ දේශනාව තුළින් අපි ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයට අධිග්‍රහිත වූත් ශාසන මාමුඛිෂ්ඨකාරක සියලු දෙවියෝද ඒ වගේම මේ දේශනාව සඳහා අනුග්‍රහය දැක්වූ දායකත්වයේ දැක්වූ පින්වතුන්ගේ රැකිරක්ෂා ගෙවල් දොරවල් ආදී ස්ථානයන්ට අධිග්‍රහිත වූ ඉෂ්ඨකාරක සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවම් පදං. මේ මක්කුණක් පරක් තරක් නැති අනවරාග්‍ර සංසාරේ මේ අත දුවමින් සැරිසරමින් දුක් විඳින අහිංසක ලෝකයට දුකින් එතර වෙන මාවත පෙන්වීම පිණිස පවතින මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා බොහෝම සද්භාවයෙන් අනුග්‍රහය දක්වනවා. විශේෂයෙන්ම කවදත් ශාසනයට හිතේසී ශාසනයට ලැබී මේ සෑම දිනා කෙරෙහිම කල්යාණ මිත්‍ර භාවයෙන් කටයුතු කරන ඒ එංගලන්තයේ පදිංචි සමන් ජයවර්ධන මහත්මයා, මధుරිකා ජයවර්ධන මැතිණිය, ඒ වගේම තමන්ගේ නනෙල් විශ්මි කසුන් කියන දූ දරුවන් කියන සියලු දෙනාම පවුලේ සියලු දෙනාම එකට එකතු වෙලා ඒක රාශි වෙලා මේ සත්ක්‍රියාවට දායක වෙනවා. විශේෂයෙන්ම ඒ පින්වතුන්ගේ මේ දේශනාවට සම්බන්ධ වීමේදී දායකත්වයේ දැක්වීමේ මූලික අරමුණක් තියෙනවා. පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ලැබේවා. ඒ වගේම ධර්ම දාන කුසලයෙන් කල් නොයවාම පවුලේ සියලු දෙනාටම ලෞතර නිවනින් නිවී සැනසෙන්න ලැබේවා කියන අදහසත් ඒ වගේම නිවන් දක්නා තාක් සංසාරේ කිසිම දවසක තිසරණයෙන් බැහැර නොවි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ කල් නොවලාම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියන සත් ප්‍රාර්ථනාව ඇතුව මේ සත්ක්‍රියාවට දායක වෙනවා. ඉතින් ඒ සමන් ජයවර්ධන මහත්මයා, මధుරිකා ජයවර්ධන මැතිණිය ඇතුළු ඒ දූ දරුවන් සීල දෙනා බලාපොරොත්තු වෙනේ සත් ප්‍රාර්ථනාව එසේම ඉටු වේවා. මේ ධර්ම දානය ලබා දුන්නා වූ පින්බලෙන් කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දේශනාව සඳහා දායකත්වයේ සපයලා ඒ තුලින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වතුන්ගේ නමින් නැසී පරලෝ සැපත් නන්දා කුඩිකාර මෑණියන්ටත් ඩිංගිරි මණිකේ අබේසිංහ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ පරලෝ ජීවිත සුඛිත මුදිත වීමෙන් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඒ මියගේ ඥාතීන් ඇතුළු වර්ග પરම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඒ පින් උතුම් පින් අනුමෝදන් කරනවා. අපිද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආශිර්වාද කිරීමක් බලාපොරොත්තු වෙනවා. මේ පින් උතුම් සුජීවත්ව වාසය කරන ඩැනී අබේවර්ධන පියතුමන්ටත් ඒ වගේම මුතුමැණිකේ අබේසිංහ මෑණියන්ටත්
ඒ වගේම මේ ධර්ම දේශනාවන් දේශනා කරලා මේ ශාසනය පවත්වන්නට බොහෝ වෙහෙස මහන්සිලා කටයුතු කරන පූජනීය නන්දරත්න ස්වාමින් වහන්සේට පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත වශයෙන් රටවාසී ලෝකවාසී මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්වතුන් මේ ධර්ම දානය සඳහා උපකාර කළා වූ මේ කුසල බලයෙන් ජනිත වෙච්ච සීල කුසලයන් තුලින් සුජීවතු වෙසෙන් ඩැනී අබේවර්ධන පියාණන් මුතුමැණිකේ අබේසිංහ මෑණියන් ඇතුළු පින්වත් ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සුව සම්පත්තිය සැලසෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වෙන සැනසෙන්ට හැම දිනාට මේ කුසල හේතු පාරමී වෙත්වා කියලා යට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සඳහා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපූ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වත් සියලුම දෙනාටත් ඔබ අප සියලු දෙනාට මෙම කුසල ධර්මය තුලින් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා කරන කින යහපත් අදහස් සියල්ල සාර්ථක වෙත්වා සමුද්ද වෙත්වා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන්සි පැමිණ වැඩවදාලා වූ උතුම් වජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මෙම දේශනාව ඔබ අප සියලු දෙනාටම හේතුපනිශ්‍රියම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.